Written in these walls are the stories that I can't explain. I leave my heart open, but it stays right here empty for days. මගේ නම ශාලිකා. මම පොඩි කාලේ ඉඳන් සිංගප්පූරුවේ ඉන්නේ. මම එහි අධ්‍යාපනය ලැබලා දැන් එහි වර්ක් කරනවා. ඒ හරි විනෝදාංශ රටක්. ඒ හුඟක් පාටිස් වලට අපි යනවා. එක දවසක් මගේ යාළුවෙක් මට කිව්වා මෙහෙම කොන්සර්ට් එකක් තියෙනවා අපි කට්ටිය යමු කියලා. එහෙම ගිහිල්ලා හුඟක් ලංකාවේ කට්ටිය හිටියා. ඉතින් අපි හුඟක් එතන විනෝද වෙද්දී බොයිස්ලා එහෙම මගේ දිහා බැලුවා. ඒත් එක බොයි කෙනෙක් ඇවිල්ලා මගෙන් නම්බරේ ඉල්ලුවා. ඒත් මම එයාට කිව්වා මම නම්බරේ දෙන්න කැමති නැහැ. මගේ නම කියලා මම එයාට මාව Facebook එකෙන් ඇඩ් කරන්න කිව්වා. ඊට පස්සේ එයා ඒ Facebook එකෙන් ඇඩ් කරපු බොයි තමයි තරිඳු. මම තරිඳු. මම සිංගප්පූරුවේ දැන් අවුරුදු 6ක් විතර ඉන්නවා. මට ශාලිකාව හම්බුනේ මං එහි ගිහිල්ලා අවුරුද්දක් විතර යද්දී අපිත් ගියා මේගොල්ලන් ඇවිල්ලා තිබ්බ කොන්සර්ට් එකට. ලංකාවේ ගර්ල්ස්ලා බොයිස්ලා ගොඩක් හිටියා. ඒ අතරේ මගේ යාළුවෙක්ට ඕනකම තිබ්බා මෙයාගේ නම්බර එක ඉල්ලගන්න. ඉතින් යාළුවා යන්න බෑ කිව්ව නිසා මම ගිහිල්ලා මෙයාගේ නම්බරය ඉල්ලුවා. මෙයා කිව්වාගේ මෙයා එතකොට මට දුන්නේ නෑ නම්බර එක. Facebook එකෙන් ඇඩ් කරන්න කිව්වා. ඊට පස්සේ මම Facebook එකෙන් ඇඩ් කරලා කොහොම හරි දවස් දෙකක් විතර යද්දි මෙයාම ඇඩ් කරලා තිබ්බා. ඊට පස්සේ මම මැසේජ් කර නම්බර ඉල්ලද්දි මෙයා දුන්නේ නෑ තවත් සතියක් විතර යනකම්. කොහොම හරි ඊට පස්සේ ඉල්ලලා නම්බර එක මම ඉල්ලගත්තා. ඉල්ලගෙන ඉවරලා අපි ෆෝන් එකෙන් තමයි chat කරේ. chat කර ඉද්දී කොහොම හරි මාසයක් විතර ගියාම තමයි අපිට හම්බෙන්න පුළුවන් වුණේ. මොකද මම ඉගෙන ගත්ත නිසා ඒවත් බිසි වෙලා මං හිටියේ ගොඩක්. කොහොම හරි මාසයක් විතරදී අපි දැන් හම්බ වුණා. තරිඳු හැමතිස්සෙම මට Facebook එකේ මැසේජ් කර එයා මගේ නම්බරේ ඉල්ලුවා. ඉතින් ඔහුම Facebook මැසේජ් කරලා මම මාසෙක ගියාට පස්සේ අර මගේ නම්බරේ දුන්නා. ඊට පස්සේ රෑට මට ෆ්‍රී වෙනුණා වෙලාවට එයාට ෆ්‍රී වුණ වෙලාවට අපි මැසේජ් කරා. කොහොම හරි එක දවස් එයාගේ උපන්දිනේ දවසේ එයා මට එයාගේ බර්ත්ඩේ පාටියට එන්න කිව්වා. ඒත් මම බර්ත්ඩේ පාටියට ගියේ නෑ. මොකද අපි හම්බ වෙලා එතකොට මාසයක්වත් නැහැ. ඉතින් කොහොම හරි ඇත්තරම තරිඳුත් එක්ක කතා කරද්දී මට තේරුණා මෙයා ඉතින් හැමතිස්සෙම මං ගැන හොයලා බලද්දී මට මැසේජ් කරද්දී හැමතිස්සෙම මෙයාට මං ගැන මොන හරි අදහසක් ඇති කියලා මට හිතුණා. මං එහෙම ඇහුවට පස්සෙත් මෙයා උත්තරයක් දුන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න හම්බුණා. කොහොම හරි මේගොල්ලන් ගෙවල් ළඟදී මං හම්බුණා ගිහිල්ලා. ඊට පස්සේ සතියක් විතර යනකම් අපි හම්බ වුණා. ඒත් මෙයා උත්තරයක් දුන්නේ නැහැ මට. ඊට පස්සේ කොහොම හරි එක දවසක් අපි සිංගප්පූරුවේ ලස්සන තැනක් තියෙනවා සෙන්තෝසා කියලා. එතනට අපි දෙන්න ගියා. ගියාට පස්සේ මම මෙයාගෙන් ඇහුවා. ඊට පස්සේ මම කිව්වා ගෙදර ගිහිල්ලා උත්තරයක් දෙන්නම් කියලා. ඊට පස්සේ කොහොම හරි ඒකත් ගිවිලා දවස් දෙකක් විතර යද්දී මෙයා මට මැසේජ් එකක් එවලා තිබ්බේ කිව්වේ නෑ කටින්. ඊට පස්සේ තමයි මම කෝල් කරේ. කෝල් කරලා තමයි මෙයාගෙන් කැමැත්ත ඉතින් ගත්තේ. You're the fear, I don't care, 'cause I've never been so high. Follow me through the dark, let me take you past the satellites. මෙයා හොඳ කෙනෙක් කියලා මට තේරුණා. හොඳ ගතිගුණ තියෙනවා. ඇත්තරම ඒ වගේ හොයලා බලන බොයි කෙනෙක් මිරිස්ල මට හම්බෙලා තිබ්බෙත් නැති නිසා ඉතින් මට හිතුණා මෙයා හොඳ කෙනෙක් නිසා මං ඉතින් යාට කැමති දීලා ඊට පස්සේ අපි අපේ අම්මිට ගෙදර කට්ටියට කියන්නේ නැත්නම් තමයි අපි හොරෙන් අපේක පටන් ගත්තේ. එහෙම එක දවසක් මාව හම්බෙලෙද්දී කොහොම හරි මේගොල්ලන්ගේ අම්මට ආරංචිලා තිබ්බා. ඊට පස්සේ මේගොල්ලන්ගේ අම්මා මට එන්න කියලා මගෙත් එක්ක කතා කරලා අපේ ගෙදරටත් කතා කරලා ඒගොල්ලන් ඊට පස්සේ කිව්වා අපි දෙන්නගේ කැමැත්ත අනුව දෙන්නට තීරණයක් ගන්න කියලා. ඒගොල්ලන්ගේ කිසිම බාධාවක් නැහැ කියලා. ඒ විදිහට ඉතින් අපි දෙන්න දිගටම ආදරේ අපි දෙන්න ආදරේ පටන් ගත්තා ඒ විදිහටම. 'Cause I'm not thinking straight. My head's spinning around, I can't see clear no more.
අපි ආදරය කරන්න පටන් ගත්තට පස්සේ තමයි මට තේරුණේ මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා. එයා මං එයාව හම්බුන දවස්වල නම් එයා ඒ වගේ නෙවෙයි. හම්බෙලා ටික කාලයක් යද්දී මට තේරුණා එයා වෙනස් විදිහේ කෙනෙක් කියලා. මොකද හම්බෙද්දී එයා හරිම විනෝද විදිහට කිසි දෙයක් ගැන වැඩි හිතන්නේ නැතුව තමයි හිටියේ. ඒත් එක්ක කතා කරද්දී මට තේරුණා එයා මං ගැන හොයනවා. මං යන්නේ කොහෙද ආශ්‍රය කරන්නේ කවුද ඒ ඔක්කොම ගැන එයා හොයනවා කියලා මට තේරුණා. ඒ වගේම තමයි මගේ හිතේ තියෙන දේවල් වුණත් එයාට කියන්න පුළුවන් කමක් තිබ්බා. මං කැමති කොයි වගේ කෙනෙක්ටද මම එයා ඉන්න ඕනේ කොයි විදිහටද කියන දේවල් ඔක්කොම මං එයාට කිව්වහම එයා ඒ විදිහට දිගටම ඒ විදිහට හිටියා කියලා මං හිතනවා. ඒ වගේම තරින්ද ඇත්තරම විනෝදාංශ කෙනෙක්. එයා ක්‍රීඩාවට හුඟක් බර කෙනෙක්. ඉතින් සමහර දවස්වල ඉතින් මම shopping යන්න එන්න කිව්වම වුණත් එයා එන්නේ නැහැ. මොකද එයා ඉතින් හැමදෙස්සෙම ෆුට්බෝල් ගහනවා. ඉතින් සමහර දවස්වල ඉතින් මම යත් එක්ක ඉතින් රණ්ඩුත් වෙනවා. ඉතින් හැමදෙස්සෙම ෆුට්බෝල් ගහන්න යන්නේ ඇයි එන්න කියලා. ඊට පස්සේ කොහොම හරි ඒ තුළ ඇතුළත ඊට පස්සේ එයා වෙනස් වුණා. ඉතින් මං කියන දේ ඇහුවා. ඊට පස්සේ එයා සති දෙක පාරක් වගේ ගිහින් ඊට පස්සේ මාත් එක්ක එළියට යන්න එහෙම කාලේ ගත කරන්න එයා ආවා. ගොඩක් මම shopping යන්න කැමති නෑ. ඉතින් මම ඉතින් සෙල්ලම් කරන්න තමයි ගොඩක් කැමති. ඒ නිසා ඉතින් ටික ටික මමත් දැන් වෙනස් වෙලා ඉතින් සතියට එක පාරක් වගේ යනවා. ඒ වුණාට ඉතින් හැමිරිදම වගේ මම ඉතින් මැච් වලට යනවා. ඒ අතර ඉතින් රණ්ඩුත් තියෙනවා. ඒ වුණාට දැන් ඒවා අඩු වෙලා අපි දෙන්න ඉතින් සන්තෝෂයෙන් ඉන්නවා මේ වෙනකොට. මුලින්ම අපි කරේ මඩල් බියුටිෂියන් කෙනෙක් තෝරපු එක අපි තෝරගත්තේ චන්දිමාල්. මොකද මම දැකලා තියෙනවා එයා ලස්සනට කැන්ඩියන් කරලා තියෙනවා. ඉතින් එයාව තෝරගෙන ඊට පස්සේ මම එයාට කෝල් කරා. මෙයා ඇත්තරම මම හිතුවට වඩා ලස්සන විදිහට මාව ඩ්‍රෙස් කරා. ඒ වගේම තමයි මගේ කැන්ඩියන් එක ඩිසයින් කරේ චරිත්. එයාත් එක්ක සාරි සෙලෙක්ට් කරන්න ගිහිල්ලා ඇත්තරම අපිට සාරියක් සෙලෙක්ට් කරගන්න බැරුණා. මොකද එච්චර ලස්සන සාරිස් තිබ්බ නිසා. ඉතින් අපි දෙන්නම කතා වෙලා අපි සාරි දෙකක් සෙලෙක්ට් කරලා ඊට පස්සේ එයා ඩිසයින් එක වෙනම මට කරලා දුන්නා. ඉතින් ඇත්තරම ඒක මම හිතුවට වඩා ලස්සනට චරිත් මට කරලා තිබ්බා. ශාලිකා අද දවසේදී ඉතා අලංකාරවත් උඩරට සම්ප්‍රදායට අනුකූලව කැන්ඩියන් එකකින් තමයි හැඩගැන්විලා ඉන්නේ. ඇගේ බ්‍රයිඩල් ඩිසයිනර් විදියට කටයුතු කරන්නේ චරිත් විජේසේකර. චරිත් මම දැක්ක ශාලිකාගේ සාරියක සියලු දෙනාගේ ආකර්ෂණය දිනා ගන්න ආකාරයට ඔබ නිර්මාණය කරලා තිබුණා. ඇගේ සාරියක වගේම සාරි ජැකට් එක නිර්මාණය කිරීමේදී ඔබ මොන වගේ දේවල් වලටද අවධානය යොමු කරේ? ඔව් පුෂ්පිකා, අපි බ්‍රයිඩල් සාරියක ගත්තේ සරීටා ආයතනයේ. අපි සරීටා ආයතනයට ගියාම අලංකාර සාරි ගොඩක් අතරින් අපි එක සාරියක් නෙමෙයි සාරිස් දෙකක් පාවිච්චි කළා තමයි මේක මේඩප් එකක් අපි අලුත් දෙයක් කරේ. මොකද හැමෝමට වඩා පොඩ අලුත් විදිහට කරන්න ඕන නිසා තමයි අපි සාරිස් දෙකක් එක්කහු කරලා එකට කරන්න හිතුවේ. සාරි ජැකට් එක කතා කරොත් ජැකට් එක ෆුල් වර්ක් එක සාරියකක බෝඩ් එක පාවිච්චි කරලා තනිකර වර්ක් එකක් කරලා ඒ ජැකට් එක නිර්මාණය කරා. කැන්ඩියන් එක සාරිස් දෙකම එක්කහු කරලා බෝඩර්ස් වෙනස් කරලා අපි අලුත් විදිහට දෙයක් කරන්න තමයි එක්තනදී උත්සාහ කරේ. පුෂ්පිකා සාරිය ගැන තවදුරටත් කිව්වොත් ඒක අපි ෂැම්පේන් ගෝල්ඩ් එකක් තමයි තෝරගත්තේ. ශාලිකා කැමති වෙලා තිබ්බේ ටිකක් රිච් ලුක් එකක් තියෙන ග්ලැමරස් සාරි එකක් අඳින්න. එයා ඒ නිසා අපි සාරිස් දෙකක් ඉතාමත් වටින පෙනුමක් තියෙන
මිලෙන් පොඩ්ඩක් අධික සාරියකට එයා කැමති වුණා. මොකද එයාට අලුත්ම නිර්මාණයක් කරන්න ඕන නිසා තානිකර ක්‍රිස්ටල් වර්ක් එකක් තියෙන සාරීස් දෙකක් තමයි අපි ගත්තේ. ඒ වගේම පුෂ්පා ජැකට් එක ගැන කතා කරොත් ජැකට් එක නිර්මාණය කිරීමේදී අපි පොඩ්ඩක් විශේෂයෙන් ශාලිකාගේ සිරුර ගැන විශේෂ අවධානයක් යොමු කරා. එතකොට අපි පාවිච්චි කරපු neck lines, sleeve එකේ length එක ගැන අපි විශේෂයෙන් බලලා අපි යට 3/4 sleeve length එකක් තියෙන ජැකට් එකක් තමයි කරේ. ඒ වගේම මම බෑක් එකට V-neck එකක් පාවිච්චි කරා. එතකොට ඇයට තව උස සිහින් සිරුරක පෙනුමක් ලැබෙන නිසා ඒ වගේම ජැකට් ස්ලීව්ස් වලට අපි ලොකු වර්ක් එකක් දැම්මේ නැහැ. මොකද ෆ්‍රන්ට් එකයි බෑක් එකයි ෆුල් වර්ක් එකකින් තිබුණ නිසා අපි ස්ලීව් එකට ක්‍රිස්ටල් ස්ටෝන්ස් විතරක් ටිකක් දාලා ප්ලේන් ස්ලීව්ස් දෙකක් තමයි දැම්මේ. ඊට පස්සේ අපිට ඕන උනේ ජුවලරි තෝරගන්න, බොකේ එක, මේකප් එක ගැන. ශාලිකා තෝරගෙන තිබ්බේ චන්දිමාල්ව. ඉතින් චන්දිමාල් ජුවලරි තෝරන්න එයා ඇවිල්ලා ශාලිකාගේ කැමැත්තත් මගෙනුත් අපි ඔක්කොම එකට එක්කහුව වෙලා කතා වෙලා තමයි ඒක හැමදේම ඉතා අලංකාර ලෙස කරේ. මගේ ඇඳුම් ගත්තොත් එහෙම මම කැන්ඩි නිසා අපේ ෆැමිලි එකත් ගොඩක් කට්ටිය කිව්වේ මට කැන්ඩි නම තියෙන්න ඕන නිසා මුල් ඇඳුම අඳින්න කියලා. ඒකට මම ගොඩක් කට්ටිය බැලුවා. ඒ අතරින් මම දැක්කා මිස්ටර් රුවන් හොඳට කරලා තිබ්බ අභිෂේක මණ්ඩපවල. ඒ නිසා මම අපි දෙන්න කතා කරලා මෙයත් එක්ක මම කිව්වා අපි නම් මිස්ටර් රුවන්ව කන්ටැක්ට් කරමු කියලා ඉන්ටර්නෙට් එකෙන් බලලා අපි ආව කන්ටැක්ට් කරා. තරිඳු මේ මොහොතේදී හැඩකාර ඒ වගේම ගාම්භීර මනාලයක් ලෙස සැරසී සිටින්නේ අභිෂේක මණ්ඩපයේහි රුවන් විදානගේ විසින් නිර්මාණය කරපු ඉතාමත් අලංකාර මුල් ඇඳුමකි. විදේශයක ජීවත් වුණත් තරිඳුට අවශ්‍ය වෙලා තිබුණා තම මංගල උත්සව දවසේදී උඩරට මුල් ඇඳුමකින් සැරසෙන්න. රුවන් තරිඳු ඔබ ආයතනයට පැමිණීමේදී ඔහුට මොන වගේ අයිඩියා එකක්ද මේ මුල් ඇඳුම ගැන තිබුණේ? හිරාන් ඇත්තටම තරිඳු මාව දැකලවත් තිබුණේ නැහැ. ඇත්තටම මට ඇනුම් බාර දෙනකොට මොකද තරිඳුත් ශාලිකත් දෙන්නම මට සිංගප්පූරුවේ ඉඳලා තමයි කතා කරේ. රුවන් මෙන්න මේ වගේ වෙඩින් එකක් තියෙනවා. අපිට මෙන්න මේ වගේ දේවල් වෙන්න ඕනේ. මේක තියෙන්නේ නුවර Earl Regency හෝටලේ. අපිට ඔයාටම කියලා මේ දේ කරගන්න ඕනේ. අපිට ලස්සන ඇඳුමක් කරගන්න ඕනේ කියලා මාත් එක්ක හිරාන් කතා කරා. ඉතින් මම ඇත්තටම දුරකථනයෙන් කතා කරාට මම හිතුවේ නෑ මේ විවාහ උත්සවය මෙන්න මෙච්චර ලස්සන විවාහ උත්සවයක් වෙයි කියලා. ඇත්තටම අද මට හිතට සතුටුයි හිරාන්. මොකද මම දකින්නකොට මම මේ දෙපළව දකින්නකොට මට ඇත්තටම සතුටක් ඇති වෙනවා. මොකද මම දැක්කපු මගේ හිතේ තිබිච්ච දෙයට වඩා ඉතාමත් අපේ නිලම ඇඳුමට ගැලපෙන විදියට යුවතිපතීන් දෙපළක් තමයි අපි දැක්කේ. මොකද අභිෂේක මණ්ඩපයට ආවේ මං හිතන්නේ මේගොල්ලන් මාත් එක්ක කතා කරලා මාස 3-4කටත් පස්සේ අපිට කතා කරලා අපි එනවා ඔයාව හම්බ වෙන්න විශේෂයෙන්ම මේ ඇඳුම් ගැන කතා කරගන්න කියලා තමයි තරිඳු අපි ගාවට ආවේ. අපි මේ විවාහ උත්සවයට සූදානම් වෙනකොට හිරන් ඇත්තටම කියනවා නම් මගේ අභිෂේක මණ්ඩපයට ඇවිල්ලා ඇඳුම් බලලා මේගොල්ලන්ට වැඩි වෙලා ගියේ නෑ අපිත් එක්ක කතා කරලා තෝරගන්න. මොකද ඒකට හේතුලා තියෙන්නේ මගේ අදහස් ඒගොල්ලන් දැනගෙන හිටියා. මොකද මේ නාලිකාව තුලින් මේ වැඩසටහන මං හිතන්නේ 100 පාරක් විතර බලලා තිනවා මේ යෝතිපතින් දෙපළ. බලලා ඒගොල්ලන් එහෙදිම ඩිසයිඩ් කරලා තිබුණේ අභිෂේක මණ්ඩපයෙන් තමයි අපේ නිලම ඇඳුම් කරන්නේ. අපිට වෙන තැනක් නෑ. ඒ දේ මට ආපු ගමන් කිව්වා රුවන් අපිට ගණන් ප්‍රශ්නයක් නෑ. අපි කිසිම දෙයක් ගැන කතා කරන්නේ නෑ. අපිට ඕනේ මේ වැඩේ අකුරටම වෙන්න. මං හිතන්නේ ඒ වගේම අනිත් දේ තමයි හිරන් මේ ඇඳුම දැකපු ගමන් කියපු දෙයක් තමයි රුවන් අයියේ මට මේ ඇඳුම තියාගන්න ඕනේ. මට මේක ජීවිතේ මතක සටහනක් විදිහට මේ ඇඳුම තියාගන්න ඕනේ කියලා එදා ඒ දැකපු ඇඳුම එදාම අයින් කරගත්තා. මොකද මාස 4කට 5කට ඉස්සෙල්ලා එදා අභිෂේක මණ්ඩපයේ තිබිච්ච ඇඳුම් වලින් Tamanට සුදුසු එහෙම නැත්නම් අපි දාලා බලපුවම ඩාර්ක් මෙරූන් වර්ණයේ නිලම ඇඳුමක් එදාම මේ ඇඳුම අරන් තියාගත්තා. අරන් තියාගෙන කියපු දෙයක් තමයි මේ ඇඳුම තමයි මගේ වෙඩින් එකට අඳින්නේ. මම මේක වෙනස් වෙන්නේ නැහැ. ඒකින්ද කරුණා කරලා මේක අයින් කරලා තියන්න. මම මේක මුදලටම ගන්නවා කියලා. මම හිතන්නේ එහෙම අඩුයි. මොකද අපේ දෙයක් දැකලා අපිත් එක්ක කතා කරලා අලුත් යෝජනාත් එක්ක මේක අලුතෙන් මහන්න පුළුවන් දෙයක්. හැබැයි තරිඳු අපිට කියපු දෙයක් තමයි මට මේක තමයි වැඩියෙන්ම ලස්සන මට මේක තමයි දැලපෙන්නේ. ඒ දෙපළම මේ ඇඳුමට කැමති වෙලා මම හිතන්නේ ඉතාමත්ම අලංකාරවත් ඇඳුමක්. එදා මම හිතුව දෙයක් තමයි මොකද මාස 4කට 5කට කලින් වුණත් අපි මේ ඩිසයින් එක ආයි කරේ නැහැ. මොකද මේ වෙඩින් එක වෙනකන් මම මේ ඩිසයින් එක කාටවත් නොකර හිටියා. ඒකට හේතුව තමයි ඒ තරිඳු වෙනුවෙන් එහෙම නැත්නම් තරිඳුගේ විවාහ උත්සවයේ මාස 4කට 5කට පස්සේ අද තිබුණා කියලා මම මේක මීට ඉස්සෙල්ලා මේක මාකට් එකට දැම්මේ නැහැ. මම හිතන්නේ මේ ඩිසයින් එක මේ අලංකාරය මේ ඇඳුම තුලින් මම හිතන්නේ තරිඳුගෙන් තමයි අපි මේ ඉස්සෙල්ලාම දකින්නේ. ලං වෙන්න හිතුවා
හොරහෙන් බාලා සිත තාම හරි කෝලයි නුහුරුයි සීනා නුඹ ගාව මා සතපවා සිත ගන්න කරුණේ හොවා ආදරෙන් ජීවිතය ගියක් දෙනවා ශාලිකා වගේම ශාලිකාගේ බ්‍රයිඩල් ගෲප් එකටත් ඔබ ඉතා අලංකාරවත්ව සාරිස් නිර්මාණය කරලා තිබුණා. ඔබ ශුභාවි ගෲප් එකේ ශාලිකාගේ බ්‍රයිඩ්ස් මේලා 4 දෙනෙකුත් ෆ්ලවර් ගර්ල්ස්ලා 5 දෙනෙකුත් ඉන්න ටිකක් ලොකු ගෲප් එකක්. ඉතින් එයාගේ බෙස්මන්ලා ගෲප් අඳින්න ඒගොල්ලෝ ට්‍රැඩිෂනල් විදිහට නිසා නිලමේ ඇඳුම තමයි ඒගොල්ලෝ අඳින්න තීරණය කළා තිබ්බේ. මම පොඩි වෙනසක් කරා ඒකෙදි බ්‍රයිඩ්ස් මේලට අපි වෙල්වට් මැටීරියල් එකක් තෝරගෙන තිබ්බා. ඒක මම හිතනවා අලුත් දෙයක් කියලා. රෙඩ් වෙල්වට් එකකට ක්‍රිස්ටල් වර්ක් එකක් තියෙන ගෝල්ඩ් ජැකට් එකක් තමයි ඒකට පාවිච්චි කරලා තිබ්බේ. තව ඒකට වෙල්වට් එක තනිකරම මුළු සාරියම දාන්න නැතුව පොට නෙට් එකකින් දාලා අපි පොඩි බෝඩ් එකක් දාලා ටිකක් වෙනස් විදිහට ඒක නිර්මාණය කරලා තිබ්බා. ෆ්ලවර් ගර්ල්ස්ටත් ඒ විදිහටම එංගොල්ටත් පොඩි කැන්ඩියන් එකක්ම තමයි නිර්මාණය කරලා තිබ්බේ. එංගොල්ලෝගේ ජුවලරි චාන්දිමාල් තමයි අපිට තෝරන්න ලොකු උදව්වක් දුන්නේ. ඒ වගේම බොකේස් මේකප් ඔක්කොම චාන්දිමාල් ඉතා අලංකාර ලෙස ඇඳුමටම ගැලපෙන ඒ බ්‍රයිඩ්ස් මේලට ගැලපෙන විදිහටම ඒක නිර්මාණය කරලා තිබ්බා. ඒ වගේම තමයි රුවන් මෙම දෙවන මනමාලයන් සඳහා රතු වර්ණය තෝරගන්න විශේෂිත වූ හේතුව මොකද්ද? ඇත්තටම හිරාන් ඒකට හේතුවක් තියෙනවා. ශාලිකත් තරිඳුත් මට කතා කරලා කියපු දෙයක් තමයි ඒගොල්ලන් හරි විවෘතයි. ඒගොල්ලන් කියපු දෙයක් තමයි රුවන් අයියේ ඔයාට මේ වෙඩින් එකේ ලස්සන කරන්න පුළුවන් ඕනෑම දෙයක් කරන්න. අපි ඒ දෙයට සූදානම්. ඒකත් එක්ක මේකට අරන් තිබුණා බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ කලර්ස්. එහෙම නැත්නම් බ්‍රයිඩ්ගේ සාරිය. මේවා දැක්කම ඉතාමත් ලස්සනට තිබුණා. මොකද බ්‍රයිඩ්ගේ සාරියට වඩා බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ කලර්ස් වෙලා තිබුණේ බ්ලඩ් රෙඩ් කියන වර්ණය තමයි තිබුණේ. ඒකත් වෙලා තිබුණේ ඒක මේ වෙල්වට් කියන එකෙන් තමයි හදලා තිබුණේ. මොකද වෙල්වට් කියන එකේ වෙල්වට් එකකින් තමයි බ්ලඩ් රෙඩ් කියන වෙල්වට් එකෙන් තමයි බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ ඇඳුම් කරලා තිබුණේ. මේක මම දැක්කපු ගමන් මට හිතුණා ඇත්තටම මේකට අපි ජැකට් එකක් කරන්න ඕනේ කියලා. මොකද බ්ලඩ් රෙඩ් වලින් අපි මනමාලයට නැතුව දෙවන මනමාලයන්ට මල් කුමාරයන්ට ඇඳුම් කරා. මම හිතන්නේ ඒකට අපි වර්ක් කරේ ඩල් ගෝල්ඩ් කියන වර්ණයෙන් තමයි මේ ඇඳුම් වර්ක් කරලා තියෙන්නේ. මේ වගේ වර්ණ තෝරාගත්තේ අපි හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි විවෘත නම් අපිට අපේ වෙඩින් එක එහෙම නැත්නම් අපේ වෙඩින් එකේ concept එක අපිට ගොඩක් දුර දිගට ගෙනියන්න පුළුවන් නම් අපිට හොඳට අදහස් සුවමාරු කරගන්න පුළුවන් නම් ඇත්තටම හිරන් අපේ වෙඩින් එක සාර්ථකයි. ඒකට හේතුව තමයි මේ විවාහ උත්සවය දකින්න ඕනෑම කෙනෙකුගේ හිත ඇදබැද ගන්නා කියන එක අනිවාර්යෙන් ඒකාන්තයි. ඒකට හේතුව තමයි මේ වර්ණත් මේකට සහයෝගයක් දෙනවා. මොකද මේ බ්‍රයිඩ්ස්මේඩ්ලාට අපරගෙන තියෙන කලර්ස් උත් එක්ක මට පුළුවන්කම ලැබුණා ඒකට හරියටම ගැලපෙන විදිහට ඒ වර්ණේ බ්ලඩ් රෙඩ් එකෙන්ම බෙස්මන්ලාගේ ඇඳුම් ටිකත් පොඩියාගේ ඇඳුම් ටිකත් කරන්න. මගේ ජීවිතේ මම කරපු විවාහ උත්සවවලින් මම හිතන්නේ ඉතාමත් ලස්සනම විවාහ උත්සවයක් තමයි මේ යුතුපතීන් දෙපළගේ විවාහ උත්සවය. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා එන්න අපිත් එක්ක ඇවිත් කතා කරලා මේ වගේ සොඳුරු විවාහ උත්සවය Tamanටත් සැලසුම් කරගන්න පුළුවන්. ඒ වගේම මම ඉතාමත් සන්තෝෂෙන් ඒ වගේම මම ඉතාමත් සතුටු වෙනවා මේ යුවතිපතීන් දෙපළ ගොඩාක් දුර බැහැර සිංගප්පූරුවේ ජීවත් වෙනවා වෙලත් ලංකාවට ඇවිල්ලා මේ වගේ විවාහ උත්සවයක් අරගෙන අපි හැමදෙනාටම අපිත් එක්ක හොඳින් කතා කරලා මේ වගේ ලස්සන විවාහ උත්සවයක් කර දීමට මට හැකියාව ලැබීම ගැන මම පෞද්ගලිකව ආඩම්බර වෙනවා. පැවැත්වෙන ශාලිකාගෙත් තරිඳුගෙත් ඉතා අලංකාරවත් මංගල උත්සවයේ ඩෙකරේෂන් භාරව කටයුතු කරන්නේ අභිෂේක මණ්ඩපයේ රුවන් විදානගේ. මෙම මංගල උත්සවය සිංහල සංස්කෘතිකත්වයට අනුකූලව තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
මෙම නිර්මාණය කිරීමේදී ඔබ මොන වගේ දේවල් වලටද අවධානය යොමු කරේ? ඇත්තටම පුෂ්පිකා මේ විවාහ උත්සවය සැලසුම් කරගන්න මට එච්චර අමාරු නෑ. ඒකට හේතුව තමයි මේ ශාලිකාගේ විවාහ උත්සවයේදී ශාලිකා ඒ වෙනුවෙන් අවශ්‍ය සියලුම දේවල් මුල ඉඳලම සූදානම් කරගෙන තිබුණා. ඒකට මට ඇත්තටම කියනවා නම් මොකද්ද යන්න ඕනේ පෝරුව, මොකද්ද සිටි බෑග් එක, මෙයා මේ වැඩසටහන නැත්නම් මේ හිරු නාලිකාව ඔස්සේ මීට ඉස්සෙල්ලා අපි කරපු වැඩසටහන් වල මං හිතන්නේ එකතුවක් එයා ගාව තිබුණා. සිංගප්පූරුවේ ජීවත් වුණත් ශාලිකා ඒ හැම දෙයක්ම මට වේලාසනින් එවලා තිබුණා. මට මේල් කරලා තිබුණා රුවන් මට ඕනේ මේ වගේ පෝරුවක්, මේ වගේ සිටි බෑග් එකක්, මේ විදිය වර්ණ වලට යන්න ඕනේ. මේ සියලු දේවල් අපි එහෙ ඉඳලම කතා කරගෙන තිබුණා. තරිඳුත් මට කියපු දෙයක් තමයි තරිඳු හැමතිස්සම කියපු දෙයක් තමයි අපි දෙන්නගෙම කැමැත්ත තියෙන්නේ මේක ඔයාට කියලා කරගන්න. ඒකින්ද ඔයාගේ තියෙන හැම දෙයක්ම යොදාගෙන අපි මේක යාපහුව කියන concept එකට තමයි මේ decorations වෙන්න ඕනේ කියලා. ඉතින් මට ඇත්තටම හරි පහසු වුණා. මොකද ඒගොල්ලන්ට මට පැහැදිලි කරලා දෙන්න දෙයක් තිබුණේ. ඒගොල්ලන් හැම දෙයක්ම දැනගෙන හිටියා. අභිෂේක මණ්ඩපයේ වැඩ ගැන නැත්නම් මම කරන දේවල් ගැන ඒගොල්ලන්ට හොඳ අවධානයක් තිබුණා. ඒකින්ද ශාලිකත් හරිදුත් හැමතිස්සෙම කියපු දෙයක් තමයි මාව හම්බ වෙන්න ඇවිල්ලා කියපු දෙයක්ත් තමයි අපි ආවේ ඔයාව බලලා යන්න විතරයි. අපිට අලුතෙන් කියන්න දෙයක් නැහැ. පූර්වයේ ඉඳලා වෙඩින් එකේ තියෙන සියලුම දේවල් අභිෂේක මණ්ඩපයට කරලා කරගන්න ඕනේ. මේ දේවල් ටික හරියට කරලා දෙනවා කියලා අපිට සහතිකයක් තියෙනවා. ඒකින්ද රුවන් ඔයාම ඇවිල්ලා ඔයා බලලා මේ ටික කරලා දෙන්න කියලා. ඇත්තට මේක යාපහුව කියන concept එකේ වෙඩින් එකක්. මේකේ entrance එකේ ඉඳලා නැත්නම් පෝරුවට ඉස්සෙල්ලා අපි entrance එකේ ඉඳලා pathway එකේ ඉඳන් හැම decoration එකක්ම අපි කරලා තියෙන යාපහුව කියන concept එකේ. පෝරුව ගත්තත් අපි පෝරුවටත් කරලා තියෙන මේ යාපහුවේ කණ යොදාගෙන මුරගල් කොරවක් ගල් යොදාගෙන තමයි අපි මේ පෝරුව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ඊටමත් අලංකාර සෙටි බෑග් එකක් නිර්මාණය කරලා තියෙනවා. මේ වෙඩින් එකට අපි මේ හෝල් එකට නැත්නම් මේ හොටෙල් එකේ මේ හෝල් එකට ගැලපෙන විදියට අපි මේ නිර්මාණය කරලා තියෙනවා. මොකද යාපහුව කියවම අපි දන්න විශාල රාජධානියක විශාල ගලක් මත ගල් පර්වතයක් මත තියෙන මේ යාපහුව කියන එක අපිට මේ වගේ හෝටලයක වෙඩින් රිසෙප්ෂන් හෝල් එකකට ගේන්න පුළුවන් ගානට මට කරලා දෙන්න හැකියාව ලැබුණා. මම හිතන්නේ මේ යාපහුවේ තියෙන සියලුම අංග මේ සෙටි බෑග් එකේ තියෙනවා. අපි මේකේ වර්ණ විතරයි වෙනස් කරලා තියෙන්නේ. මේ වර්ණ විතරක් අපි කළු ගල් පාට වර්ණය වෙනුවට අපි මේකට චොක්ලට් බ්‍රවුන් කියන වර්ණය යොදාගෙන තමයි අපි මේ concept එක කරලා තියෙන්නේ. පෝරුව සෙටි බෑග් එකේ ඒ වගේම පාත්වය එකත් අපි මුරගල් කොරවක් ගල් ඒවත් එක්ක පුන් කලස් වගේ දේවල් ඒ වගේ concept එකකට ගිහිල්ලා තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. La la
ඔයිල් ලැම්ප් එක ගත්තත් අපි හැමදාම සාමාන්‍ය වෙඩින් එක දකින්න ඔයිල් ලැම්ප් එකට වඩා වෙනස් වූ අලුත්ම ආකාරයට නැවුම් විදියට තමයි අපි මේ පුන් කලසකින් තමයි මේ ඔයිල් ලැම්ප් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම කිරිබත් ටේබල් එක ඒකත් අපි අලුත් විදිහට නැත්නම් අපි පැරණි අපි අපේ පැරණි යොදාගත්ත අමුද්‍රව්‍ය යොදාගෙන පන්කොළ ඒ නැත්නම් පැදුරු ඒ වගේ වෙනස්ම වූ ආකාරයකට තමයි අපි මේකේ කිරිබත් මේසය සකස් කරලා තියෙන්නේ. ඒ වගේම අපි හැමදාම දකින විදිහට සෞභාග්‍ය සංකේතයක් නේ කිරි ඉතර වීම නැත්නම් මිල්ක් ෆවුන්ටන් එකත් අපි ඉතාමත් ලස්සනට කරලා තියෙනවා. මේ සියලු දේවල් ගැන මේගොල්ලන්ට හොඳ අවබෝධයක් තිබුණා. මට ඕන වෙලා තිබුණේ මට කරන්න ඉතුරු වෙලා තිබුණේ මේ දේවල් හරි පිළිවෙලකට එහෙම නැත්නම් මේ හෝටලෙට ගැළපෙන විදිහට නිර්මාණය කරන්න විතරයි. ඒ වගේම පුෂ්පිකා අපි මේ වෙඩින් එකේ මම හිතන්නේ පූර්ව සෙටි බෑක් එක විතරක් නෙමෙයි මේ සියලුම ඩෙකොරේෂන්ස් කරනකොට අපි ගොඩට හොඳින් හිතාගත්ත දෙයක් තමයි මේ හෝටල් එකේ වර්ණයන්ට ගැළපෙන විදිහට අපි මේක කරන්න ඕනේ කියලා. ඒ වගේම අපි කරපු දෙයක් තමයි මේ අනිකුත් දේවල් අෂ්ටක ජයමංගල මගුල් බෙර මේ වගේ දේවල් නිර්මාණය කරනකොටත් අපි හැමදේම අපේ සිංහල චාරිත්‍රාව වලට මුල් තැන දෙමින් නැත්නම් එහෙනම් අපේ පැරණි කලා නිර්මාණ අපි යොදා ගන්න වගේම අපේ පැරණි සංස්කෘතියේ තියෙන දේවල් එකතු කරගනිමින් තමයි අපි මේකේ අෂ්ටක ජයමංගල මගුල් බෙර වගේ දේවල් කරේ. අන්න ඒක තමයි මම කියන්නේ අපේකම කියලා. මම හිතන්නේ අපේකමට හොඳ උදාහරණයක් තමයි මේ ශාලිකාගේ තරිඳුගේ විවාහ උත්සවය. මම හිතන්නේ මට පැවරලා තිබිච්ච රාජකාරිය 100% මම හරියට ඉෂ්ට සිද්ධ කරා කියලා මට කතා කියන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒකින්ද මම ඉතාමත් සතුටු වෙනවා මේ යෝතිපතීන් දෙපළටත් මේ සියලු දෙනාටමත් මේ විවාහ උත්සවය සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න අභිෂේක මණ්ඩපේ මට දක්වන්න පුළුවන් උපරිම දායකත්වය මට දක්වන්න ලැබීම ගැන. ඉතා අලංකාරවත් අයුරින් ශාලිකාගේ තරුන්දිගෙත් මංගල උත්සවය ඩෙකරේෂන් කරේ අභිෂේක මණ්ඩපයේ රුවන් විදානගේ. නුවර තියෙන ලස්සනම තැනක් තමයි Earl Regency එක. අපි එතනට ගිහිල්ලා අපි යන්න ඉස්සෙල්ලා අපේ අම්මි තමයි ගියා. අපි ලංකාවේ හිටියේ නෑ. ඊට පස්සේ එයා ගිහිල්ලා බුක් කරාට පස්සේ තමයි අපි ලංකාවට ආවේ. ඊට පස්සේ අපි Earl Regency එකේ මැනේජ්මන්ට් එකත් හරි හොඳයි. ඒගොල්ලන් අපිට සෑහෙන උදව්වක් කරා ඒ ගැන. ඒ වගේම මොකද මම ක්‍රිස්තියානි නිසා අපි Earl එකේ ගාඩන් එකේ චර්ච් වෙඩින්නයක් විදිහට ලස්සන ෆ්ලෝර් එකට බාර දුන්නා. මොකද කැන්ඩිවල එහෙම අමාරු චර්ච් එකක් හොයාගන්නත් ඉතින් අපිට වෙලාවක් තිබෙත් තියෙන්නේ නැති නිසා චර්ච් එකට යන්න අපි හිතුවා ගාඩන් එකේ චර්ච් වෙඩින් එකක් විදිහට කරමු කියලා. ඇත්තටම ස්තුතිවන්ත වෙනුනේ මිස්ටර් රංජන්ට ලස්සන ෆෝර ඒ වගේම ඒගොල්ලොත් අපිට අලුතෙන්ම ස්කැචස් ටිකක් කරලා පෝරුද අයිල්ස්ද ඔක්කොම අලුත් විදිහට කරලා දුන්නා. ඒක ඇත්තටම ලස්සනට තිබුණා එදා. ඒ වගේම හෝල් එක ඇතුලේ මිස්ටර් රුවන් ඇත්තටම ලස්සනට අපිට ඒ ලුක් අපිට අවශ්‍ය විදිහටම ට්‍රැඩිෂනල් විදිහටම ඒ සියලු දේම කරලා තිබ්බා. I wore a dress, you wore a dark grey t-shirt. You told me I was pretty when I looked like a mess. Today was දැන් මගෙත් එක්ක ඉන්නෝ මෙම හෝටලේ බැංක්වට් ඔපරේෂන්ස් මැනේජර් වසන්ත කුමාර. වසන්ත ඇත්තම මේ තරිඳු ශාලිකාත් සිංගප්පූරුවේ ජීවත් වෙන කපල් එකක්. ඒ සිංගප්පූරුවේ ජීවත් වෙන කපල් එක ඇයි මෙම හෝටලෙම තෝරගන්න විශේෂිත වූ හේතුව? ඇත්තම කියනවා නම් තරිඳු සහ ශාලිකා මේ හෝටලේ තෝරගන්න හේතුව කන්ද උඩරට තියෙන මහනුවර දිස්ත්‍රික්කයේ ෆස්ට් තාමත් ඉහළ සේවාවක් සපයන මනස්කාන්ත පරිසරයක පිටා තියෙන හොඳම තරු පහේ හෝටලයක්. මම හිතන්නේ ඒ නිසා වෙනදදී තරුදා ශාලිකා අපේ හෝටලේ මේ වගේ ඔහුගේ ජීවිතේ පළවෙනි අවස්ථාව කියන්නේ මංගල උත්සවය අද අපේ Earl Regency හෝටලේ තෝරාගන්න හේතුව. මේ මොහොතේ පැවැත්වෙන මෙම අලංකාර මංගල උත්සවය සඳහා හෝටලේ පැත්තෙන් ඔබ ඇතුළු කාර්ය මණ්ඩලය මොන වගේ සපෝට් එකක්ද ලබා දෙන්නේ? ඔව් හිරන් මේ අවස්ථාවේදී අපේ මුළුතැන්ගේ අංශය ඒ කියන්නේ කුස්සිය මේ වෙනකොට ඒගොල්ලොන්ගේ හිතේ මනාපයට වුන් තෝරාගත් පරිදි අපේ සුපවේදී ප්‍රධාන සුපවේදී මහත්මයා ඇතුළු ඒ පිරිස බොහොමත් උද්‍යෝගිමත් විශේෂ විදිහට ඔවුන්ට අවශ්‍ය ඔවුන් තෝරා සිලෙක්ට් කරපු ඒ මෙනු එක සූදානම් කරමින් ඉතාම අලංකාරවත් ප්‍රසන්ටබල් විදිහට ලස්සනට රසයේ විදිහට සූදානම් කරගෙන ඒගොල්ලෝ ඒ පැත්තෙන් යනවා. ඒ අංශයෙන් මගේ ඩිපාර්ට්මන්ට් එකේ හැටියට මුළු හෝටලේම අවශ්‍ය ඔවුන් වෙනම විශේෂ
වශයෙන් ගෙස්ලා පිළිගන්නවා සියලු ගෙස් කෙනෙකුටම පුදුම ආගන්තුක සත්කාරයක් විදියට හැම ගෙස් කෙනෙක් ගැනම කතා බහ කරලා හොඳට ඔවුන් වෙල්කම් කරමින් මේ කටයුතු සිදු වෙමින් පවතිනවා. හිරාන් මම බලාපොරොත්තු වෙනවා තරිඳු සහ ශාලිකා ඔවුන් දෙන්න මෙතනින් පිටව යනකොට ඔවුන් දෙන්නගේ හිතේ තිබ්බ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට වෙලා ඔවුන්ගේ ආගන්තුකන්ට මේ හෝටලේ බලාපොරොත්තුවක් තිබ්බනම් ඒ බලාපොරොත්තුවත් ඒ ආකාරයෙන් ඉෂ්ට වෙලා සතුටින් බොහොමත් උද්‍යෝගමත් මේ හෝටලෙන් පිටව යෑමේ හැකියාව උන්ට තියෙයි කියලා තව හෝරාවකට පසු ඒ සුහද හමුව ඉතාම සාර්ථක විදිහට මෙතනින් නිමාව දකීමට ඔවුන්ට හැකියාව ලැබේ. ශාලිකාගේ තරිඳුගේ අති උත්කර්ෂවත් මංගල උත්සවය මේ මොහොතේදී පැවැත්වෙන්නේ නුවර එර්ල්ස් රිජන්සි හෝටලයේදී. Written in these walls are the stories that I can't explain. I leave my heart open, but it stays right here empty for days. අපි ෆොටෝග්‍රැෆි ගැනත් හිතුවත් අපි ගොඩක් ෆොටෝග්‍රැෆර්ස්ලා බැලුවා ලංකාවේ ඉන්න ලස්සනට කරන කට්ටිය. අපි මංගලම් මිහිරු මංගලම් බලන නිසා අපි දැක්කා ස්ටුඩියෝ 3000 ලා ගොඩක් හොඳට වැඩ කරනවා. ඒගොල්ලන්ගේ ෆොටෝස් උනත් වීඩියෝස් උනත් ප්‍රී-ෂූට් උනත් ලස්සනට තිබ්බා. ඒ නිසා අපි දුලානි අක්කාවයි දිනුකයයි හම්බ වුණා. මේ මොහොතේ පැවැත්වෙන තරිඳුගේ ශාලිකාගේ අති උත්කර්ෂවත් මංගල උත්සවයේ සොඳුරු දසුන් ඇතුළත් වෙඩින් වීඩියෝ එක වගේම වෙඩින් ඇල්බම් එක නිර්මාණය කරන්නේ ස්ටුඩියෝ 3000 ආයතනයයි. දැන් මගෙත් එක්ක ඉන්න ආයතනයේ දිනුක. දිනුක අපි දැක්ක ඔබ අතින් ඉතාමත් අලංකාර ඒ වගේම සුවිශේෂී වූ ප්‍රී-ෂූට් එකක් නිර්මාණය වෙලා තිබුණා. ඔව් ඇත්තටම ලස්සනයි කිව්වොත් හරියටම හරි. මොකද ප්‍රී-ෂූට් එකේ කරපු ලොකුම විශේෂත්වය තමයි ශානිකා අද ලංකාවේ වෙඩින් එක ගත්තට ශානිකා පදිංචි වෙලා ඉන්නේ සිංගප්පූරුවල. ඉතින් ශානිකාට ඕන වෙලා තිබුණා වෙඩින් එක ප්ලෑන් කරනකොට අපි ඇවිල්ලා හම්බෙලා ප්‍රී-ෂූට් එක සිංගප්පූරුවල කරන්න. ඉතින් ශානිකා ඒකට අපිට සියලුම පහසුකම් දීලා අපි හෙට ගෙන්නගෙන අපි දවස් කීපයක් අතරම දවස් දෙකක් සිංගප්පූරුවල ප්‍රී-ෂූට් එක කරා. ඇත්තටම ඒ දෙන්න හමු වෙන තැන්, ඒ දෙන්න කැමති කරන තැන්, ඒ දෙන්න නිවාඩු වෙලාවට යන තැන් අපි ඒ හැම තැන් වලටම ගිහිල්ලා ප්‍රී-ෂූට් එක නිර්මාණය කරේ. ඉතින් අර නිතරම අපි ප්‍රී-ෂූට් ලංකාවේ කරනවා ඊට වඩා වෙනස් තැනකට ගිහිල්ලා වෙනස් රටක වෙනස් කපල් එකක් එක්ක ඒ දෙන්නගේ පරිසරයේ ඇත්තටම නිර්මාණය වුණ ලස්සන ප්‍රී-ෂූට් එකක්. ඉතින් මේකේ වීඩියෝග්‍රැෆි, ෆොටෝග්‍රැෆි ඇත්තට මමයි දුලානි මම හිතන්නේ පැය ගාණක් දවස් දෙකක් එක දිගට වැඩ කරා මේ ප්‍රී-ෂූට් එක ලස්සනට නිර්මාණය කරන්න. The story of my life, I'll take her home. I'll drive all night to keep her warm in time. It's frozen. The story of my life. මේ මොහොතේ පැවැත්වෙන මංගල උත්සවයේ වීඩියෝකරණය සහ ඡායාරූපකරණය මොන ආකාරයෙන්ද සිදු වෙන්නේ? ඇත්තටම මේ වීඩියෝ කරන්නේ නම් අපි සිනමටෝග්‍රැෆි තාක්ෂණය තමයි පාවිච්චි කරන්නේ. ඇත්තටම 5D තාක්ෂණයෙන් කරන්නේ. එතකොට ෆොටෝග්‍රැෆි ගත්තොත් ඉතින් ලේටස්ට් විදියට අපි ලස්සන ඇල්බම් එකක් ඩිසයින් කරන්න බලාපොරොත්තු තමයි මේ හැම දෙයක්ම කරන්නේ ශානිකාට. ශානිකා තෝරාගත්තේ ඇත්තටම වෙනස් විදියේ වෙනස්ම කන්සෙප්ට් එකකට යන ඇල්බම් එකක්. ඉතින් ඇත්තටම කියනවා නම් අද උදේ අපි ඇඳපු වෙලේ ඉඳන් ශානිකා ඩ්‍රෙස් කරන තැන ඉඳලා ඒ සියලු දේවල් කැප්චර් කරලා අපි ලොකේෂන්ස් කීපයකට ගියා. දල්දා මාලිගාව ළඟ ෂූට් එකක් කරා, තව පන්සලක කරා. ඊට පස්සේ අපි දැන් එර්ල්ස් රිජන්සි එකට ඇවිල්ලා තව ෂූට් එකක් කරා. ඊට පස්සේ දැන් මේ වෙඩින් එක දිගටම පැවැත්වෙනවා. ඉතින් ඇත්තටම මේ අපි මේකට විශේෂයෙන් කොප්ටර් එක යූස් කරා. අපි ඒරියල් ෂූට් කීපයක්ම කරා තැන් දෙක තුනකම. ඒරියල් විව් එකෙන් අපි ගන්න ඕන උපරිම ප්‍රයෝජනෙ ගත්ත කොප්ටර් එක යූස් කරලා. ඉතින් කැමරාස් තුනක් අපි ෆන්ක්ෂන් එකට යූස් කරනවා කොප්ටර් එකත් එක්ක 4ක් වෙන්න. ඉතින් ඇත්තටම හොඳ ප්‍රොඩක්ෂන් එකක් දෙන්න තමයි මේ විදිහට අපි කැප වෙලා අද නුවරට ඇවිල්ලා මේ විදිහ අපේ කොච්චර කාර්යබහුල වුණත් ශානිකාට දෙන්න තියෙන උපරිම
සේවය අපේ පැත්තෙන් 3000 එක පැත්තෙන් දෙන්න තමයි අතටම මම ඇවිල්ලා වැඩ කරන්නේ. මංගලන් නරඹන ඔබ මේ දකින සුඳුරු දසුන් නිර්මාණය කළේ ස්ටුඩියෝ 3000 ආයතනයයි. ශාලිකාගේ මංගලුත්සවයේ ඉතාමත් අලංකාරවත්ව නර්තනයෙන් හැඩගැන්වුන්නේ සෙන්සේෂන් හි හිමාරි සිරිවර්ධන විසින්. ඔව් ඇත්තටම ශාලිකාගේ තරඳුගෙත් වැඩින්න එක මට බාර දුන්නේ අවුරුද්දකට විතර කලින්. ඒ කාලේ නම් ඒගොල්ලෝ ගොඩක් සැලසුම් කළා. ඉතින් මම හිතන්නේ ලස්සන වැඩින්න එකක් වෙන්න ඇති. අපේ නර්තනයෙන් ලස්සනට හැඩගැන්වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම ඒ දෙන්නට සුබ පතනවා අනාගතයේ බොහොම සුබදායකක් වෙන්න කියලා. තරුණගේ ශාලිකාගේ අතිඋත්කර්ෂවත් මංගල උත්සවයේ වාහන සැපයුවේ 3000 කාස් ආයතනය. දැන් මගෙත් එක්කින ආයතනයේ දිනුක. දිනුක ඇත්තටම ඔබ ආයතනයේ විසින් ලක්ෂරි වාහන ලිමෝසින්ස් දෙකක් පාවිච්චි කළා. මේ වාහන වල තියෙන විශේෂත්වයන් මොනවාද? ඇත්තටම තරිඳුගේත් ශාලිකාගේත් වෙඩින් එකේ මම හිතන්නේ ග්‍රෑන්ඩ් ගතිය තවත් වැඩි කරන්න අපි ප්ලෑන් කරපු දෙයක් තමයි මම හිතන්නේ ලංකාවේ මේ ජාතියේ මේ තියෙන මේක නම් එකම එකයි තියෙන්නේ සහ මේකෙන් නම් තව 3-4ක් තියෙනවා. ඉතින් මේ දෙකම එක තැනකට ඇවිල්ලා ශාලිකාගේ වෙඩින් එකේ අද මම හිතන්නේ ලස්සන වැඩි කරා. තරඳක ශාලිකාගේ මංගල උත්සවය සංගීතපත් කරේ සංගීත ප්‍රජේසූරිය ප්‍රමුඛ වායෝ සංගීත කණ්ඩායම. ඔව් ආයිබෝවන් තරඳුටත් ශාලිකාටත් අපි වායෝ සංගීත කණ්ඩායම සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගොඩාක් සන්තෝෂයි හිරුත් එක්ක වායුට එකතු වෙන්න ලැබීම ගැන. ඉතින් ඒ නිසා හැමෝටම ජය වේවා තරඳුට ශාලිකාට ජය වේවා. සින්දු කියලා කටහඬ පැටලෙනවා. ඉතින් ඒකින්ද සමා වෙන්න ඔබතුමී. ශාලිකා තව සුළු මොහොතකින් ගොයිනවයකට සූදානම් වෙන්න ඉන්නවා. ඇයගේ ගොයිනවේ චේන්ජ් එක සැලසුම් කරලා තියෙන්නේ මොන ආකාරයෙන්ද? මුලින්ම ඇය තෝරගෙන තිබ්බ ට්‍රැඩිෂනල් කැන්ඩියන් එකක්. ඉතින් ඇයට ඕන වෙලා තිබ්බා ඒ ට්‍රැඩිෂනල් කමින් පොඩ්ඩක් අයින් වෙලා වෙස්ටර්න් ලුක් එකක් එන වෙස්ටර්න් ඩ්‍රෙස් එකක් අඳින්න. ඒකෙදි අපි ශාලිකාත් මාත් හම්බුනාට පස්සේ අපි කතා කරගත්තේ ඒක වයිට් ඩ්‍රෙස් එකක් බ්‍රයිඩල් ලුක් එකක් එනම වෙන පාටකට යන්නේ නැතුව වෙස්ටර්න් ලුක් එකක් ගන්න වයිට් බ්‍රයිඩල් එකක්ම කරන්න. එහෙදී අපි ලේස් තනිකරම ලේස් ඩ්‍රෙස් එකකට පර්ල්ස් සීග්වින්ස් බීඩ්ස් කියන්නේ ලොකු ෂයින් එකක් නැති සිම්පල් දෙයකට තමයි අපි ඒකෙදි ගියේ. ඇයට ඒකෙදි 3/4 ස්ලීව් එකක් දාලා පිට හයිනෙක් තනිකර ලේස් සීත්‍රූ බැක් එකක් තියෙන විදිහට ලස්සන ෆ්‍රන්ට් එක බැක් හයිනෙක් නෙක් ලයින් එකක් තියෙන විදිහට තමයි ඒක නිර්මාණය කරලා තිබ්බේ. ශාලිකා තනිකර ඒ වෙස්ටර්න් ලුක් එකක් තියෙන ඩ්‍රෙසස් වලට චන්දිමාල් මේකප් එකත් වෙස්ටර්න් ලුක් එකක් එන විදිහට හෙයර් ස්ටයිල් උත් වෙස්ටර්න් ලුක් එකක් එන විදිහට තමයි නිර්මාණය කරන්න අපි ඔක්කොම තීරණය කරේ. මේ වන විට තම ගොයිනවක සඳහා තරිඳු ඉතාමත් අලංකාර ෆුල් සූට් එකකින් හැඩගැන්වලා ඉන්නවා. ඒ නිර්මාණය කළේ වින්ස් ඩිසයින් ආයතනයේ විසින්. දැන් මගෙත් එක්ක ඉන්න මා ආයතනයේ නිර්මාණකරු නාමල් බාලචන්ද්‍ර.
නාමල් අපිට කියන්නකෝ මේ තරිඳු මොන වගේ අයිඩියා එකක් ඇතුවද ඔබ ආයතනයට පැමිණියේ? ඔව් හිරන් ඇත්තටම තරිඳුත් ශාලිකාත් දෙන්නම සිංගප්පූරු වල තමයි ජීවත් වුනේ. එතනදී ඒගොල්ලෝ ගොඩක් ස්ටඩි කරලා තියෙනවා ලංකාවේ කොහොමද වෙඩින් වෙන්නේ කියලා. එතනදී සෙලිබ්‍රිටි වෙඩින් ගොඩක් ඒගොල්ලෝ ෆලෝ කරලා තියෙනවා. එතනදී මංගලම් මේ වගේ ප්‍රෝග්‍රෑම් වල ලස්සන වෙඩින් දැකලා ඒවැ කවුද මේවට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා ඒ දේවල් හරියාකාරව ඒගොල්ලෝ පැහැදිලි කරගෙන තමයි විල්ස් ආයතනයට ආවේ. එතනදී මට තේරුණා මේ දෙන්නට ඕනේ අලුත්ම, ඒ කියන්නේ කවුරුත් කරලා නැති වෙනස් දෙයක්. ඉතින් මං මේගොල්ලන්ගේ අදහස් එක්ක කතා කරනකොට තේරුණු විදිහට මේගොල්ලන්ට තෝරලා දුන්නා ලස්සන ඉතාලියන් ඩිසයින් එකක්. ඉතින් ඒකෙදී මේගොල්ලෝ ගොඩක් ඒකට සෙටිස් වුණා. නාමල් අපි දැක්කා අද දවසේදී ඔබ අතින් නිර්මාණය වුණේ වෙනස්ම වූ ආකාරයේ ෆුල් සූට් එකක්. මේ නිර්මාණය කිරීමේදී මොන වගේ කාරණා ගැනද සැලකිලිමත් වුණේ? ඔව් හිරන් ඇත්තටම මේ ඩිසයින් එක මං හදද්දී මේක තනිකරම ලයිට් කලර් එකකට යන්න හිතුවා. මොකද මේකෙදී මං හිතුවා fully white ටියුනික් කොල කෝට් එකක් තමයි නිර්මාණය කරේ. මේක ගොඩක් මෙයාගේ ස්ලිම් ෆිට් එක පෙන්වන්න අවශ්‍ය නිසා මම මේකට one button, ඒ කියන්නේ බටන් එක දාලත් ඇඳහම ලස්සන විදියට ස්ලිම් එක පේන විදියට තමයි ඇඳුම නිර්මාණය කරේ. එතනදී මේකට 3 pieces ඒ කියන්නේ මේකට ඕවර්කෝට් එකක් මම යූස් කරා. එතනදී ඒකත් අලුත්ම ඩිසයින් එකක්. ඒක කර්ව් හැඩයකට තමයි මම නිර්මාණය කරේ. ඉතින් මම හිතනවා මේ දෙන්නම ඇත්තටම අපේ නිර්මාණයත් එක්ක සතුටු වුණා කියලා. ආදරේ පරන්න පටන් ගත්ත දවසේ ඉඳලා අපිට ලොකු හිණයක් තිබ්බා. ඒ තමයි මේ අද සැබෑ වුණේ. අපි දෙන්න කලින් වගේම හැමදාමත් ආදරෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන් හැමෝටම ඒ වගේම අපේ මේ දවස සුන්දර කරන්න උදව් වුණ හැම දෙනාටම මේ අවස්ථාවේදී අපි ඇත්තම ස්තුති කරනවා. මොකද ඒගොල්ලෝ නැතුව අපිට අපේ මේ දවස මෙච්චර අලංකාරවත් ලෙස අපි දෙන්නට තනියෙන් කරගන්න බෑ.